Hi guys, ඉතින් කොහොමද අද වීඩියෝ එක ඉතින් තමයි ඔයගොල්ලෝ ගොඩක් කටේ ඉල්ලලා තිබ්බා Minecraft කොහොමද ෆෝන් එකට හරි ටැබ් එකකට හරි full 100% free download කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Hi, Minecraft free download කරගන්නේ කොහොමද? ඉතින් මේකට ගන්න තියෙන පුංචි steps ටික. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. මේ steps ටික මොනවද? කොහොමද Minecraft download කරන්නේ? කොහොමද මේ game එක ගන්න? මේ game එක මොන වගේද? මේක superbද? කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් මම මතක් කරනවා ඔයගලන්ට මගේ වීඩියෝ හොඳයි නම් ඔයගලන්ට හොඳයි කියලා හිතනවා නම් subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මෙයාගේ videos දැම්මම ඔයගලන්ට notification එකක් එනවා. ඉතින් මම හිතනවා මගේ videos ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා. හරි. ඉතින් මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ තියෙන හරිම පුංචි steps ටිකක්. ඉතින් අපි steps ටික බලමු. එහෙනම් මම ඔයාලට මෙන්න මේ palette මේ screen එකේ මම ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් මේක download කරගන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ Chrome එකට හරි Google එකට හරි ගිහිල්ලා ඒක ඔයගොල්ලෝ search කරන්න ඕනේ. මම මේ යටින් දාන එක. මේ යටින් දාන text එක ඔයගොල්ලෝ search කරන්න. ඒක search කරන්න ඕනේ අපි Minecraft 1.21.101 patch APK download. ඒක තමයි අපි search කරන්න ඕනේ. මම කලින් search කරලා තියෙන. ඉතින් මම මේක දැන් මෙහෙම දාගන්නවා. ඉතින් මේක search කරාට පස්සේ ඔයගොල්ලන්ට උඩින් එනවා MCPE Gold කියලා site එක patch PE 1.21.130 කියලා. ඉතින් ඔයගොල්ලෝ යන්නේ ඒක click කරාම ඔයගොල්ලන්ට එනවා මේ screen එකේ පේනා වගේ Minecraft patch 1.21.130 කියලා එනවා. ඉතින් මේකදී ඔයගොල්ලන්ට යටට මෙහෙම ගියාම Minecraft ඒක ගැන විස්තර තියෙනවා. මේකේ කරන්න පුළුවන් what is shader controlling MCPE කියලා මේක තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් මේක කියවන්න. මම මේක කියවන්න යන්නේ නැහැ. මොකද මේ ගොඩක් තියෙනවා. ඉතින් මේක මෙන්න මෙහෙම යටට ගියාම ඔයගොල්ලන්ට මෙතන තියෙනවා මේ screen එකේ පේනවා වගේ download now කියලා option එකක්. ඉතින් ඔයගොල්ලෝ download now කියන option එක බලන්න. click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙතනින් choose කරන්න Minecraft PE patch download කියලා එනවා. ඒ option දෙකක් එනවා. ඒකදී අපි choose කරන්න ඕනේ ඔයගොල්ලන්ට ඒකේ music ඕන නම් music තියෙන එක දාන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි හැටි තියෙන එක music නැතුව ඕන නම් උඩ තියෙන එක දාන්න පුළුවන්. ඉතින් මම ඉතින් Minecraft full experience එක ගන්න හින්දා මම දානවා MCPE patch music 64-bit 1.21.130 APK කියන එක මම choose කරනවා. ඉතින් ඒක choose කරාට පස්සේ ඔයගොල්ලන්ට තවත් අර වගේම page එකක් එනවා. ඉතින් ඒකට ආවට පස්සේ ඔයගොල්ලන්ට ටිකම ආයෙ පෙන්නනවා download Minecraft patch PE කියලා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන අන්න ඒක select කරන්න click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ screen එක පෙන්නනවා වගේ පොඩි download file කියලා APK step 1 step 2 කියලා එනවා. ඉතින් ඔයගොල්ලන්ට ගන්න තියෙන එකේ generate link කියන එක දෙන්න. generate link ඊට පස්සේ තප්පර ගණක් ඇතුළත ඔයගොල්ලන්ට download කරන link එකක් හදලා දෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ link එක click කරන්න. ඒක click කරාට පස්සේ ආයෙත් අර වගේම එකක් එනවා download file. ඔයගොල්ලෝ ඒකත් ආයෙ download කියලා click කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඒකත් ආයෙ download කියලා click කරගන්න. ඉතින් කියන්න ඔයගොල්ලන්ට මේක කරද්දී ඔයගොල්ලන්ට add එහෙම එනවා නම් ඔයගොල්ලෝ ඒක close කරලා ඒක ආයෙ site එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක කරන්න. මොකද add එන්න පුළුවන්. මටත් add ආවා. add එනවා නම් ඔයගොල්ලෝ එහෙම කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඒක download දුන්නාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදියට
Google එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ෆයිල්ස් වල ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පෙන්නනවා MCPE patched කියලා මියුසික් එකම පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරපු ගන්න එක පෙන්නන්නේ. ඉතින් මම මේක කලින් ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ ඒකයි December 5th කියලා පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක ක්ලික් කරලා ඉන්ස්ටෝල් දෙන්න. එතකොට ඉන්ස්ටෝල් දුන්නට පස්සේ මේක ඉන්ස්ටෝල් වෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ස්ටෙප්ස් වගේක් වෙනවා. ඒක ඉන්ස්ටෝල් දුන්නාම ඔයගේ ඩිවයිස් එකට මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ඊට පස්සේ මම බෑක් යනවා. පස්සේ මම ඕපන් කරගන්නවා මගේ Minecraft එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි Minecraft ඒ අපි ඩවුන්ලෝඩ් කරගත්ත එක ඕපන් වෙන්නේ. ඔයගොල්ලන්ට patch by pixel boy කියලා එකක් පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන් කියන්න ඕනේ මේක Microsoft ලගේ පොඩි සම්බන්ධයක් තියෙනවා මේ MCPE Gold කියන එකට. මම ඒක ඔයගොල්ලන්ට ඇයි කියලා කියන්න. මම මේක කලින් sign in වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ ටිකක් කළා යනවා sign in with your account කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේකට කරන්න තියෙන්නේ මෙතන ඔයගොල්ලෝ අලුතෙන් මේක ඉන්ස්ටෝල් කරාම මෙතන sign in කියලා option එකක් ඔයාලට පෙන්නනවා. ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ Microsoft account එකක් ඔයගොල්ලන්ට ඒකට දාන්න ඕනේ. Microsoft account එකක් තමයි ඒකට දාන්න ඕනේ. ඒකයි මම කිව්වා Microsoft ඒකේ මේකේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක දාලා ආවම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක real ඒ කියන්නේ Java edition එක නැත්තම් original Minecraft එක වගේම මේක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ using room කියලා තියෙනවා. එකෙන් අපිට පුළුවන් මේකේ characters වෙනස් කරගන්න. හැබැයි ඒකට මෙන්න මේ වගේ coins ඕනේ කියලා තියෙනවා. මේකේ තියෙනවා mob maze කියලා එකක් තියෙනවා. ඒකෙන් mob maze කියලා තියෙන්නේ මේකේ servers වගේ. servers කියන්නේ online තියෙන servers. ඔයගොල්ලන්ට මේ servers ගොඩක් මෙතන servers 6ක් 7ක් වගේ තියෙනවා. ඔයගොල්ලන්ට මේක play කරන්න පුළුවන්. මේ servers play කරන්න පුළුවන්. මම මේක කලින් play කරා. මේක ඇත්තටම මාර experience එකක්. මම වීඩියෝ එකේ අන්තිමට මේකේ play Minecraft play එකක් ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් මේකේ check it out කියලා එන්නේ ඒකට අලුත් server එකක් ඇවිල්ලා. ඒක තමයි මට පෙන්නුවේ. ඉතින් මට මෙතන profile එක බලන්න පුළුවන් මගේ profile එක. මේක තමයි මගේ profile එක. ඊට පස්සේ play එකට ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට servers පටන් ගන්න තියෙන්නේ. ඉතින් මම මේ වගේ ඔයාලට මෙතන ගොඩක් පේන්නේ මම ට්‍රෙන්ඩ් එක පස්සේ කියන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මේකෙත් මෙතන servers කියම ඔයගොල්ලන්ට රැතන තිබ්බ servers ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ servers ගොඩක් තියෙනවා. අපිට මෙතනින් server එකක් හදන්නත් පුළුවන්. අපිට කැමති එකක්. එහෙනම් අපිට server එකක් අපිට හදන්න පුළුවන්. එතන add server කියලා තියෙනවා. ඒක මෙතනත් අර realms කියන එක තියෙනවා. ඒක මම හිතන්නේ මේකට join වෙන්න පුළුවන්. මම ඒක try කරලා නැහැ. ඉතින් මේකේ worlds වලට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට create a new world දුන්නාම ඔයගොල්ලන්ට මෙතන I create a new world දෙන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලන්ට මෙතන survival creative ඒවා choose කරලා peaceful easy normal hard ඒවා කරලා hardcore ගන්න මෙතන වෙනම option එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඒකත් කළා multiplayer නම් මේවා ඔයගොල්ලන්ට කැමති විදිහට කියවලා ටික් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ඉතින් මේ තියෙන්නේ මගේ එක world එකක්. ඒක මම නිකන් හැදුවේ. මේ තියෙන mods ටිකක් මම පාවිච්චි කරපු mods ටිකක්. මම මේක install කරගත්ත ටිකක්. ඉතින් මේක මම football එකක් තියෙනවා. Japanese town එක එනවා squid game mod එකක් දාගෙන තියෙනවා. ඉතින් මේ mods තව mods ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ වගේ squid game, Japanese towns, football වගේ ගොඩක් mods try කරන්න ඕන නම් ඉතින් මේ වීඩියෝ එකේ comment section එකේ දාන්න Minecraft mods කියලා. ඉතින් මම ඔයාලට මෙතන දාන්නම් Minecraft gameplay එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒකත් බලන්න. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it.
got facts over tracks, isn't that spitting slow, spitting fast? I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help, I had to do it all myself. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න නැති කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක ඕනේ Minecraft mods කියලා comment එකක් දාගන්න. එහෙනම් අදට goodbye. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.